ඉතින් කොළඹ කැම්පස් එකට පළවෙනියෙන්ම ඔරියන්ටේෂන් එකට එන දවසේ මායි තාත්තයි බස් එකේ නැගලා කොන්දොස්තර මහත්තයාට මම කිව්වා අපිට කොළඹ කැම්පස් එකට යන තැනින් අපි බස් ගන්න කියලා. දන්නේ නැහැ බහින්න ඕන තැනක් දන්නේ නැහැ. කොළඹ කැම්පස් එකට යන්න ඕන එතනින් අපි බස් ගන්න කියලා. ඉතින් දැන් ඔන්න හා කියලා නැගලා දැන් එනවා. මම පුතේ දැන් ඔන්න උස ගොඩනැගිලි පේනවා. දැන් මම දන්නවා කොළඹට ඇවිල්ලා කියලා. මං ඉතින් අනේ කොන්දොස්තර අයියා එතනින් යන වෙලාවක් ඇත්නම් මං කතා කරලා අහනවා අයියේ බහින්න ළඟයිද කියලා හරිද. දැන් 3-4 පාරක් මං ඇහුවා මං දැනගත්තා දැන් මෙයාට මල පැනලා දිනි කියලා. තව එක පාරක් ඇහුවේ මට බැන්නා. මලි දැන් ඔයාලට කිව්වනේ එක පාරක් අපි බස්සන්නම් කියලා. පොඩක් කරදරයක් වෙන්නේ නැතුව ඉන්න කියලා බැන්නා මට හරි. මට තාමත් මතකයි. ඊට පස්සේ මං ඊට පස්සේ අද්දවගේ කඩවගෙන හිටියා. මට බයයි බහින තැන පහුවෙලක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තට මේ කොන්දොස්තර අයියා මේ බහින තැන කිව්වා මෙතනින් බහැලා මෙන්න මේ බස් එකේ නැගලා යන්න කියලා. අපි බස්සලා නගින්න ඕන බස් එකක් පෙන්නවා. හරි. ඊට පස්සේ අනේ ඉතින් අම්මායි තාත්තයි නැගලා කොළඹ කැම්පස් එකට ආවා. එහෙම තමයි 2013 අවුරුද්දේ අපි කොළඹට ආවේ. එතකොට එහෙම ඇවිල්ලා ඊට පස්සේ එදා ඔරියන්ටේෂන් එක ඉවර වෙලා රෙජිස්ට්‍රේෂන් කළා. අපි ආයේ තාත්තත් එක්ක ගෙදර ගියා. ඊට පස්සේ කෙලිම කැම්පස් එක පටන් ගන්න දවසේ මම ආවේ. එදත් මම තනියෙන් ආවේ. එදා තාත්තා ආවෙත් නැහැ. මම බඩු ටිකක් දාගෙන ලොකු බෑග් එකක එදා මට යාළුවෝ ටිකක් හිටියා ඔරියන්ටේෂන් එකට ආවට පස්සේ මගේ ගමේ යාළුවෝ ඒ කියන්නේ මගේ අපේ පැත්තේ මතු ගමේ යාළුවෙකුත් හිටියා. ඒගොල්ලොත් එක්ක ඔන්න බෝඩිමක් හොයාගත්ත එක බෝඩිමක්. ඒ බෝඩිමට තමයි කෙලිම ගියේ රාජගිරිය. එතනින් පටන් ගත්ත ගමන තමයි අද කොළඹ ඉඩම් අරගෙන කොළඹ ගෙවල් අරගෙන අද මට ඇත්තටම NSBM එක ළඟ හොස්ටල් එකක් පවා තියෙනවා. හරි කොළඹ හොමගම. එහෙම ඇවිල්ලා මොකද මම කොළඹ ගොඩක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම සෙකන්ඩ් ඉයර් ඉඳලා ෆස්ට් ඉයර් අපිට පන්ති කරන්න හැකියාවක් තිබුණේ නැහැ. රැක් සීසන් එකත් එක්ක සෙකන්ඩ් ඉයර් එකේ මම පටන් ගත්තා ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරන්න. මුලින්ම බස් එකේ ගිහලා කරා. ඊට පස්සේ ටික ටික සල්ලි එකතු කරලා බයික් එකක් ගත්තා. සෙකන්ඩ් ඉයර් අවසානයේ වගේ යද්දි තර්ඩ් ඉයර් මුල වගේ බයික් එකක් ගත්තා. ඒ බයික් එකෙන් ඊට පස්සේ මම ගොඩාක් කොළඹ වටේම පන්ති කෙරුවා. ඒ කාලේ ඔය වනාත මුල්ල මාලිගාවත්ත මට්ටක්කුලිය මෝදර ග්‍රෑන්ඩ් පාස් දෙමරගොඩ පෑලිගොඩ කෙසෙල්වත්ත දෙහිවල පැත්ත ඊට පස්සේ බත්තර මුල්ල පැත්තේ හරි ගොඩාක් පැතිවල කොළඹවට අපි හොස්ටල් එක ආවට එහෙම ගොඩාක් පැතිවල අපි ඉන්ඩිවිජුවල් ක්ලාසස් ගිහලා කරා. ඉතින් මරුවේ ඉතින් හරි ඒ කාලේ එහෙම කළා. ඊට පස්සේ බයික් එකත් ෆිනෑන්ස් ඔක්කොම ගෙවලා ඉවර කළා. ඊට පස්සේ කැම්පස් එකෙන් අවුට් වෙන කාලෙ වෙද්දි ටික ටික හෝල් ක්ලාස් කරන්න පටන් ගත්තා. සක්‍ය ආයතනය හම්බුණා මට. මොන්ටානා ආයතනය හම්බුණා. ඒකත් එක්ක ඒ ආයතන වලටත් මුලින්ම මම ගියේ බයික් එකේ ළමයි දෙන්නයි තුන් දෙනයි උගන්වලා එනවා. ඊට පස්සේ එහෙම ටික ටික පන්ති වර්ධනය වුණා. ඊට පස්සේ කාර් එකක් ගත්තා පොඩියට. හරි. DX wagon එකක් මුලින්ම ගත්තේ. ඊට කලින් අයියාගේ කාර් එක ටිකක් කල් පැද්දා. ඊට පස්සේ DX wagon එක විකුණලා ඔහොම එක ස්ටෙප් එකට ඉතින් එකපාරට ලොකු වාහන ගත්තේ නෑ. පොඩි වාහන ලක්ෂ 4ටත් කාර් එකක් ගත්තම මුලින්ම. ලක්ෂ 4මාරයි කාර් එක. හරිද? ඒකෙත් කොළඹ යනවා. හරි. ඒ කාලේ හෙන්න පරණ කාර් එකක් 1984 කාර් එකේ වර්ෂය. හරි. ඒකෙන් කොළඹ යනවා. හයිවේ එකේ දාලා එනවා. සුපිරි කාර් එක DX wagon කියලා. ඒක තමයි මුලින්ම කාර් එක මගේ. හරි. මුල්ම කාර් එක ලක්ෂ 6යි සෝරි. ලක්ෂ 6යි 4මාර නෙවෙයි ලක්ෂ 6යි. මේ එහෙම තමයි මුල් කාලේ කොට නැගුණේ. මිලෝ දෙයක් නැතුව ආවේ කොළඹට. ඉතින් ඒ කොළඹ කැම්පස් එක කියන්නේ මම එකයි කියන්නේ මාව හදපු තැන, මම හැදුණු තැන. හරි. කොළඹට එනකොට අපි මිලෝ දෙයක් කොළඹ ගැන තරම් හිටියේ නෑ. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සහ ගොඩාක් කනෙක්ෂන් හැදුනා විශ්වවිද්‍යාලය ඇතුලේ. හරි. ඊට පස්සේ මම ආපදායකේ වැඩත් කරා. විශ්වවිද්‍යාලයේ 4 වෙනි අවුරුද්ද වගේ එනකොට ආපදායකේ වැඩ කළා. ඊට පස්සේ තමයි එතනින් අයින් වෙලා ටියුෂන් වලට සම්පූර්ණයෙන් ෆුල් ටයිම් ආවේ. හරි. ඉතින් ක්ලාස් එකක් එක ඩිග්‍රී එක ඉවර කරා. ක්ලාස් එකක් එක්ක සාමාන්‍ය කොල්ලෝ ක්ලාස් වලට යනවා අඩුයිනේ. හරි. ඒත් මම මේ පැත්තත් බැලුවා. භූගෝල විද්‍යාව භාතිය රණසිංහ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් උදෙසා